අපි එනං අතුලට ඇවිල්ලා ඉන්නේ. ඔක්කොම ඉන්නවා. ඉතින් අපි බෑගේජ් එක දාන්න යන්නේ. බෑගේජ් එක දාලා ඉතුරු ටික වලට කොරියාවට යනකම් අපි විස්තරේ. කොරියාවට යනකම් අපි හොඳ විදිහට යනවා. සාමකාමීව යනවා. පයිලට්ස් බයිනවා ෂුවර් එක නෝ. මෙයා පරක් වෙලාවේ. මෙයා බෑ පරක් වුණා. මෙයාලා පරක් වූ. ඕ විස්තරේ කියන්න. රසබර සිද්ධි ගොඩයි. බෑගේජ් ටික දාලා ඊළඟට තියෙන ඉමිග්‍රේෂන් ෆෝම් එක ෆිල් කරලා ෆ්ලයිට් එකට යන්න. බැරි වෙලාවත් ෆ්ලයිට් එකට නගින්න කලින් නිකන් අපි ගාව පොඩි ස්මෙල් එකක් එනවා වගේ දැනුණොත් මොකද්ද කරන්න ඕනේ? එක්ස්පෙන්සිව්ම පර්ෆියුම් තියෙන ඒරියා එකට ගිහලා සාම්පල් එකක් චෙක් කරන්න. චෙක් කරගන්න එක. එතකොට හොඳට සූදු වෙනවා. මේ ට්‍රික්ස් ආ චෙක් කරන්න. චෙක් කරලා අපි හොද්දෝ එකක් හම්බෙනකම් චෙක් කරන්න. අපි හොද්දෝ එකක් ගාගන්න. හරියනකම් චෙක් කරන්න. එතකන් ගන්න එපා. මොකක්ද? කවුද එන්නේ කියලා බැලුවට මේ ඩයල් එකව ළඟටම ආවා. ඉතින් ඉවරයි. දැන් ඉතින් කිසි කරදරයක් නැතුව මේ පාළුවක් නැතුව යන්න පුළුවන්. අපේ කට්ටිය තමයි ඉන්නේ. ඊට පස්සේ එයා පැත්තේ ඉන්නවා බොබි මාල් ඉන්නවා. රුසිරු මුදලිගේ ඉන්නවා. අම්මෝ සසිකය ඉස්සරහා. අර මේ රට යන්නේ කොයිද? මේ රට යන්නේ. අද අපි ගමනේ තියෙන එක කුරුළු ගමන. එලිෆන්ට් ෆන් වලින් පස්සේ කුරුළු ගමන. කුරුළු ගමන. කුරුළු ගමන මොනේද? වයිට් ගමන් කරලා වායුව ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් වැනි වායු නැතුව නේද? මට්ටල් අදාර අපි වෙනවා. ඒ කියන්නේ අයිස් පොකට් මොකක්? අයිස් පොකට් මේ කුරුළු ගමන වල අපි දැකපු අත්දැකීම. thank you. මොකද්ද නම එකේ? අයිස් පොකට්. හයි කොහොමද? මේ කුරුළු ගමනේ තුන්වෙනි ආදිනේ පයිනැපල්. මොහොත් අන්නාස්. ඔය කීවෙනි ජූස් එකද? ඒක ගණන් ගන්න බැරි තරම් මට වෙන්නේ. අනේ මන්ද කුරුළු ගමනේ අපි කුරුළු යන්නේ කුරුළු බොන්නේ පොඩි උඩන්නේ. ඒකෙන්ද ගොඩක් වෙලා බොනවා කියන්නේ ඉල්ලගෙන සතුරු යාඩම් මොනේ ඉතින් මේ ගොඩක් දේවල් අත්දින්න අපි වීඩියෝ තාම බලලා එළියටම බලලා හරි අපි ඉතුරු ටික ඉතුරු ටික දිලීප් ඇපල් ජූස් පීවා කොකාකෝලා පීවා ඔරෙන්ජ් ජූස් බොනවා හිතන ඔක්කොම බොනවා ඔක්කොම උඩ අපි ඉතුරු ටික කන්ටිනියු කතා බලනවා අද මේ කේ කලමන මේ වීඩියෝ ඔයගොල්ලෝ දැක්ක තැන ෂෙයා කරලා අපිට සහාය දෙන්න අපේ කුරුළු ගමන අපි දෙක කුරුළු ගමන එක එලිෆන්ට් ෆන් දැන් කුරුළු ගමන මේකට සම්බන්ධ good morning Chile huh hey good morning hey ini bahasa bayam machine bala ay විස්තර කිව්වා කොහොමද good morning කියන්නේ චීන ගැන මොනවද කියන්නේ චීන ගැන කතා කරොත් එහෙම චීනට ප්‍රවුඩ් ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසයේදී අපි දැනගත යුතු කරුණු තුනක් තියෙනවා. ඒ කරුණු තුන තමයි පළවෙනි දේ වෙලා මානවයාගෙන් පැවතෙන බෑ බොහොම ස්තුතියි එන්න ගින්න ගොඩක් දන්නවා චීන ගැන ගොඩාක් දන්නවා යා එකන ඊට පස්සේ අපිට තියෙන්නේ අඳුරට යන්න ෂැන්හයි අන්තයේ සිට දාවෙනේ වන දුම්රිය දකුණු කොරියාව දක්වා ඇති සියලුම ස්ථාන නවත්තනවා. ඒක මාර වේගෙන් යනවා. එයාපෝට් එකක් ඇතුලේ මෙච්චර වේගෙන් යනවා කියන්නේ කොහොමද? ෆයිනල් එයාපෝට් එකේ බීමට වතුර බීමට ජලය දෙන්නේ මෙහෙමයි. මෙන්න මෙතනින් මේ කප් එකක් ගන්න පුළුවන්. හොට් වෝටර් තියෙනවා, කූල් වෝටර් තියෙනවා අරගෙන. ඔව් කැමති එකක් කරන් බොන්න පුළුවන්. කොහොමද තියෙන මැෂින් එක? චයිනාවල ඉමිග්‍රේෂන් ඒවා මේ ටික ඔක්කොම ක්ලියර් කරගෙන අපි ෂැන්හයි එයාපෝට් එකේ ඉඳන් ඉන්චොන් එයාපෝට් එකට කොරියාවට දකුණු කොරියාවට යන්න මට හම්බුනේ වින්ඩෝ එකක් ගාව ෂීට් එක අපේ ළඟ එනන්නේ නැහැ මෙතන
කොරියන් ගය කෙනෙක් ඉන්නේ. ඉතින් චයිනාවල ඉඳන් කොරියාවට යනවා.请完成下降准备 Cabin Beard for descent රයිට් කොරියාවේ බැගේජ් ටික ඔක්කොම ක්ලියර් කරගෙන ඉමිග්‍රේෂන් ක්ලියර් කරගෙන දැන් එළියට යන්න ඉතින් අපි සිළුම වැඩ කටයුතු හමාර කරගෙන කොරියාවට ආවා. දැන් වෙලාව කොරියාවේ 12:45 මම හිතන ලංකාවට වැඩි පැය 3:00 විතර වැඩි. දැන් අපි යන් එළියට. පුළුවන් විදිහට වීඩියෝ ටිකක් ගත්තා. ඉතුරු ටිකත් ලස්සනට බලමු. ජය වේවා. මොනවා කන්නේ? හායි මේ සූර්යකාන්ත ඇට ඇත්තට මේක දැන් අපි කොරියාවට ආපු එක මොකක්ද කියන්නේ? කොරියාවට බොහෝ දුක්කට දැහැට මැරි පිහාට ඒකෙල්ලලා අපි එන පිහාට උඩ තමයි අපි ආවේ. ඒක ගැන කුරුළු ගමන තුල අපි විශේෂයෙන් දැක්ක විශේෂ හැකියාවන් ගොඩක් දැක්කා. ඒ කුරුළු හරි ඒබල කුරුළු ලොකු කුරුළු. ඒක ගැන මතක් කරගන්න මේක මතක් කරන මේක කන්න දනිස් වලට හොඳයි. මේ දනිස් අපි ඇවිත් පින්න තමයි මේක දුන්නේ. දනිස් වලට වහා විටමින් ගොඩක් අපිට ලැබෙනවා කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. එහෙනම් අපි කුරුළු අම්මා කුරුළු අම්මා ජය වේවා. ජයග්‍රහ විදිහට කොරියාවට ආවා. ආවා. ඉතුරු ටික දෙන්න.